ඉතින් මගේ දුවල පුතාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා හරිද මේ ලැබපු අලුත් අවුරුද්දේ නව වසරේ අපේ දුවල පුතාලාගේ ඔයාලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ වගේම ඔයාලගේ අධ්‍යාපනික කටයුතු ඔයාලගේ ජීවිතේ ජය ගන්න ඔයාලා හිතාගෙන ඉන්න නේද ඔයාලා බලාපොරොත්තු වෙන ඔයාලගේ යහපත් අරමුණු ඒ හැම එකක්ම අපේ දුවල පුතාලාගේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඕනේ අපේ දුවල පුතාලාට. හරිද? හිත ශක්තිමත්ව තියාගෙන නේද මේ මොහොතේ පවා දැන් අපේ O level විභාගයට ලං වෙලා දැන් මේ වැඩ කරන දුවල පුතාලාගේ දැන් මේ වෙලාවේ නේද හිත එක එක විදිහේ හිත තියෙන්නේ. විභාගේ ලං වෙලා බය වෙලා එක එක ප්‍රශ්න නේද? එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කායික මානසික පීඩාවක් නැතුව අපේ දුවල පුතාලාට ශක්තිමත් හිතක් තියාගෙන හොඳට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වුණ මම ප්‍රාර්ථනා කරනවා අපේ දුවල පුතාලාට. ඉතින් ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදයත් අපේ දුවල පුතාලාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. හරිද? හරි. ඉතින් මගේ දුවල පුතාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා හරිද? මේ ලැබපු අලුත් අවුරුද්දේ නව වසරේ අපේ දුවල පුතාලාගේ ඔයාලගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ වගේම ඔයාලගේ අධ්‍යාපනික කටයුතු ඔයාලගේ ජීවිතේ ජය ගන්න ඔයාලා හිතාගෙන ඉන්න නේද ඔයාලා බලාපොරොත්තු වෙන ඔයාලගේ යහපත් අරමුණු ඒ හැම එකක්ම අපේ දුවල පුතාලාගේ අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ඕනේ අපේ දුවල පුතාලාට. හරිද? හිත ශක්තිමත්ව තියාගෙන නේද මේ මොහොතේ පවා දැන් අපේ O level විභාගයට ලං වෙලා දැන් මේ වැඩ කරන දුවල පුතාලාගේ දැන් මේ වෙලාවේ නේද හිත එක එක විදිහේ හිත තියෙන්නේ. විභාගේ ලං වෙලා බය වෙලා එක එක ප්‍රශ්න නේද? එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කායික මානසික පීඩාවක් නැතුව අපේ දුවල පුතාලාට ශක්තිමත් හිතක් තියාගෙන හොඳට වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වුණ මම ප්‍රාර්ථනා කරනවා අපේ දුවල පුතාලාට. ඉතින් ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදයත් අපේ දුවල පුතාලාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. හරිද?